මේ තියෙන්නේ අපි කරපු i5 12 gen PC build එකක්. මේක අපි ප්‍රධාන වශයෙන්ම ටාගට් කරේ ගේමින් සහ ප්‍රොඩක්ටිවිටි වලට. කස්ටමර් කෙනෙක් ඇවිල්ලා අපෙන් කොටේෂන් එකක් ගත්තාම අපිට ඕන විදියට high end parts දාලා අපිට බජට් එක වැඩි කරන්න බෑ. කස්ටමර්ගේ අතේ තියෙන මුදලට ඒකටත් හරියන්න ඒ වගේම PC එකේ තියෙන උපරිම පර්ෆෝමන්ස් එක වැඩි වෙන්නත් එක්ක තමයි මේ පාර්ට්ස් හැම එකක්ම එකට එකක් මැච් කරලා හදලා තියෙන්නේ. ඒකින්ද බලාගෙන ඉන්න ඔයාලටත් මේ වගේ බජට් එකකින් කම්ප්ලීට් PC බිල්ඩ් එකක් කරගන්නවා නම් අනිවාර්යෙන්ම මේක වැදගත් වෙයි. පාර්ට්ස් මැච් කරලා තියෙන විදිය, බජට් එකට තෝරලා තියෙන විදිහ ඔයා අනාගතයේ PC බිල්ඩ් එකක් කරනවා නම් එහෙම නැත්නම් තියෙන PC එක අප්ග්‍රේඩ් කරගන්නවා නම් අනිවාර්යෙන්ම මේකේ පාර්ට්ස් ටික තෝරලා තියෙන විදිහ ටෝටල් බජට් එක හැම දෙයක්ම ඔයාට වැදගත් වෙයි. මීළඟට තියෙන ප්‍රශ්නය මේකේ ප්‍රයිස් එක කීයද කියලානේ. මම මේකට 1 by 1 පාර්ට්ස් වලට ගිය වියදම අනිවාර්යෙන්ම මේකේ ටෙක්ස් වලින් මම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාට වීඩියෝ එක අවසානයේදී මේකට ගිය ටෝටල් බජට් එකත් මම සඳහන් කරන්නම්. තව පුංචි ඉල්ලීමක් ඔයාලගෙන් කරන්න තියෙනවා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම යාළුවෝ අතර ෂෙයා කරන්න, වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඕගොල්ලෝ මේ කරන ෂෙයා එකෙන් මේ දාන කමෙන්ට් එකෙන් තමයි අපිට ඉස්සරහට වීඩියෝ කරන්න මොටිවේෂන් එකක් ඇති වෙන්නේ. අනිවාර්යෙන්ම වීඩියෝ එක බලලා ලයික් කමෙන්ට් ෂෙයා කරලා අපිට සපෝට් එකක් දෙන්න. මේ ග්‍රැෆික් කාඩ් එක ගැන කතා කරනවා නම් MSI බ්‍රෑන්ඩ් එකේ ආපු ලිමිටඩ් එඩිෂන් බ්‍රෑන්ඩ් එකක්. මොකද මම එහෙම කියන්න හේතුව දැනට RTX 3050 8GB ග්‍රැෆික් කාඩ් වල මේ MSI 8GB ගේමින් X කියන version එක හොයාගන්න අමාරුම කාඩ් එකක්. මොකද දැන්ට මාකට් එකේ තියෙන්නේ Ventus බ්‍රෑන්ඩ් එකෙන් තමයි 8GB. හැබැයි පර්ෆෝමන්ස් එකේ නම් ගොඩක් වෙනසක් නැහැ. හැබැයි වෙන්ටස් එකට වඩා ගොඩක් හොඳයි මේ ගේමින් X කාඩ් එක. මොකද මේක තනිකරම ගේම් වලට ටාගට් කරලා තමයි මේ 8GB කාඩ් එක තියෙන්නේ. අනිත් එක තමයි මේ පවර් සප්ලයි එක MSI බ්‍රෑන්ඩ් එකෙන් ආපු 80+ වොට් 750 පවර් සප්ලයි එක. ගොඩක්ම වැදගත් වෙන්නේ 80+ බ්‍රෝන්ස් සර්ටිෆිකේට් එකක් තියෙනවා. එෆිෂියන්සි අතින් අනිවාර්යයෙන්ම හොඳ පවර් සප්ලයි එකක්. ඒ වගේම එෆිෂියන්සි ඩියුරබිලිටි මේ දෙකම හොඳටම ඇති වෙන්න තියෙනවා මේ PC එකේ තියෙන පාර්ට්ස් එක්ක. වොට් 750ක සප්ලයි එකක් මේකට හොඳම ඇති. මොකද ඉස්සරහට අප්ග්‍රේඩ් එකකට ගියොත් මේකේ දාලා තියෙන RGB ඉෆෙක්ට්, VGA කාඩ් මේ හැම දෙයක්ම එක්ක තව ග්‍රැෆික් කාඩ් එක එහෙම අපිට තව ඉස්සරහට අලුත් කාඩ් එකක් අප්ඩේට් කරගන්න වුණොත් පවර් සප්ලයි එක චේන්ජ් නොකර යන්න පුළුවන්. MSI B760 ME Wi-Fi ගේමින් බෝඩ් එක. මේක 12 gen 13 gen 14 gen processor support කරනවා. ඒ වගේම inbuilt Wi-Fi Bluetooth මේ හැම දෙයක්ම තියෙනවා. DDR5 RAM support කරන්නේ. PCI Gen 4 තියෙන හින්දා NVM වලින් හොඳ performance ගන්න පුළුවන්. ඒ වගේම 12 gen 12400F processor එක. මේක budget CPU එකක්. වැඩි හීට් වෙන්නේ නැහැ. performance පැත්තෙත් අඩුවක් නැහැ. thread 12යි core 6ක් තියෙන හින්දා high performance එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම gaming, streaming, video editing වලට. මේකේ RAM එක විදියට අපි යොදාගත්තේ Corsair DDR5 RAM එක 16GB module එකක්. performance සහ stability දෙකම හොඳට තියෙනවා. gaming multitasking වලදී lag free experience එකක් ගන්න පුළුවන් DDR5 version එකෙන් තියෙන හින්දා. ඊළඟට අපි මේකේ hard drive එක විදියට යොදාගත්තේ 1TB NVM drive එකක්. මොකද මේකේ බජට් එක ලිමිට් කරන්න අපිට සිද්ධ වුණා. මෙතනදී hard drive දෙකක් අපිට use කරන්න බෑ. බජට් එකටත් ගැලපෙන්න 1TB NVM එකක් අපි use කරා. එතනදී fast boot up එකක් ගන්න පුළුවන් NVM drive එකක් පාවිච්චි කිරීම තුලින්. අනිත් එක තමයි මේ liquid cooler එක. මේක dark flash brand එකේ 240mm තියෙනවා. silent fan තියෙන්නේ CPU එකට.
ස්ට්‍රෙස් වෙන අවස්ථාවකදී මේකේ තියෙන කූලින් එකෙන් හොඳ බැකප් එකක් ගන්න පුළුවන් ප්‍රොසෙසර් එකට හීට් නොවී එයාගේ වැඩේ පර්ෆෝමන්ස් එක ඇතුව හොඳට කරගන්න. ඔයාලට සමහර විට මේකත් දැක්කහම හිතෙයි ඇයි 3050 වගේ කාඩ් එකක් මේ බිල්ඩ් එකට අපි යොදාගන්නේ 3060 4060 වගේ කාඩ් එකක් දැම්මනම් මීට වඩා හොඳයිනේ කියලා. ඔයාලට එක දෙයක් පැහැදිලි කරන්න ඕන. කස්ටමර් කෙනෙක් අපි ළඟට එන්නේ PC බිල්ඩ් එකක් කරන්න අපිව විශ්වාස කරලා. මෙතනදී අපිට ඕන විදිහට හයි පර්ෆෝමන්ස් හයි එන්ඩ් PC පාර්ට්ස් දාලා මෙයාගේ බජට් එක වැඩි කරන්න අපිට බෑ. එයාගේ අතේ තියෙන මුදලට ඒකට දෙන්න පුළුවන් හොඳම සොලියුෂන් එක තමයි අපි දීලා තියෙන්නේ. මොකද අපිට PC බිල්ඩ් එකක් කරද්දී ගොඩක්ම වැදගත් වෙන්නේ කස්ටමර්ගේ බජට් එක. Cooler Master TD500 ARGB කේසින් එක. මේකේ MSI මදර්බෝඩ්ස් වලට එන 3 pin head එක සපෝට් කරනවා. අපිට ඒක නිසා ඕනම කලර් චේන්ජින් එකක් MSI Dragon Center software එක හරහා කරගන්න පුළුවන්. අනිත් වාසිය තමයි Cooler Master කියන බ්‍රෑන්ඩ් එක හොඳ බ්‍රෑන්ඩ් එකක්. මේකේ ARGB ෆෑන්ස් 3ක් එනවා. ඒ වගේම කේසින් එකේ කේබල් මැනේජ්මන්ට් පැත්ත ගත්තොත් ගොඩක් පහසුවට ලේසියට කරගන්න පුළුවන්. මේ කේසින් එකේ තියෙන ෆ්‍රී ස්පේස් එක හින්දා අමුතු ලුක් එකක් තියෙනවා. හොඳ ප්‍රොෆෙෂනල් ලුක් එකක්. මේ කේසින් එක තමයි අපි මේකට සිලෙක්ට් කරේ. අනිත් එක තමයි ලික්විඩ් කූලර් එකෙන් අපිට මේකේ ඒ කියන්නේ PC එකේ හයි පර්ෆෝමන්ස් වැඩකදී ගොඩක් ස්ට්‍රෙස් වෙන තැනකදී CPU එක හීට් වෙන්න බලන තැනකදී ලික්විඩ් කූලර් එකක් අපි පාවිච්චි කරනවා නම් ප්‍රොසෙසරේ හීට් එක අපිට ස්ටේබල් මට්ටමකට තියාගන්න ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් දිගටම මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න අවසානයේ වෙනකන් බලමු මේ PC බිල්ඩ් එක ඔක්කොම ටික වැඩ ටික සේරම ෆිනිෂ් වෙලා හැඩ වැඩ වෙලා එද්දි කොහොමද තියෙන්නේ කියලා. තව දෙයක් මතක් කරන්නම්. ඔයාලගේ යෝජනා වගේම චෝදනත් අපි නිහතමානීව බාර ගන්නවා. මෙතනදී මොකක් හරි අපේ අඩුපාඩුවක් තියෙනවා නම් මෙතනදී හැදෙන්න ඕන දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් කරලා යන්න. ඒ වගේම අපි ඉස්සරහට වීඩියෝ කරද්දී මොන හරි වෙනසක් වෙන්න ඕන නම් අපහසුතාවයක් තියෙනවා නම් ඒවත් සඳහන් කරන්න යන්න. අපි නිහතමානීව ඒ දේවල් හදාගෙන ඉදිරියට යන්න සූදානම්.